මීට කලින් නම් මෙවැනි ස්ථානයක ඇවිල්ලා නැහැ. මට ඕනකමක් තිබ්බ හැබැයි එන්න නා. ඉතින් මේක එක අවස්ථාවක් වුණා මේ ස්ථානට පැමිණෙන්න. අමුතුරු වශයෙන් ගොඩක් විවිධාගම් සමයාන්තර ආගම් පිළිබඳව හදාරනවා. ඒකෙත් එක්ක අරුණු කාරණා දැනගෙන හිටපු කාරණා තව ටිකක් අලුත් කරගන්න ලැබුණා. ඉතින් හරියා නීතිය පිළිබඳව සමාජගත වෙන කාරණාත් එක්ක තමයි ඉතින් මිනිසුන්ගේ ස්වභාවයන් නැති වෙන්නේ. නැත්නම් ඒකේ මේ අපිට දැන් කියලා දුන්නු හැටියට මේ දේශනේ හැටියට ඉතින් එහෙම හානිදායක දෙයක් නෙමෙයි. ඒක ආගමික පැත්තේ ආගම රැක ගන්න, ජාතිය රැක ගන්න, පිරිස රැක ගන්න සිද්ධ කරන දෙයක් විතරයි. හානිදායක දෙයක් ඉතින් ඒ තුල ඉස්මතු කරන්නේ නැහැ. සමාජයේ පොදු මතයක් තියෙනවනේ මුස්ලිම් කාන්තාව මෙහෙමයි කියලා. ඒකේදී එක පැත්තක් අලුතෙන් අපි ඉගෙන ගත්ත දෙයක් තමයි එයාට නිදහස දීලා තියෙන්නේ. නිදහසයි දීලා තියෙන එක අපි දකින විදිහේ වෙනසක් වෙන්නට ඇති. නමුත් මෙතන කාන්තාවට තියෙන නිදහස පිළිබඳව කතා කරද්දී ඇත්තටම ඇයට නිදහසක් තියෙන අයදුව. ඇත්තටම අපිට ආපු වෙලාවේ ඉඳන් අපිට වෙන ආගමක හිම කියලා දැනුන්නේ නැහැ. එයාලා අපිව හරිම ආදරෙන් සෙනෙහසින් පිළිගත්තා. අපි නොදැන ඉඳපු ගොඩක් දේවල් අද දැනගත්තා. ආගමික පැත්තෙන්, ඒතර මුස්ලිම් ජන සමාජය පැත්තෙන් මොනවාද තියෙන්නේ, අපි නොදන්න දේවල් අපිට අපැහැදිලි වුණ තැන් ගොඩක් පැහැදිලි කරා. මේ ඉස්ලාම් ආගමෙත් දැන් අවසන් කටයුතු කරද්දී වුණත් ඒ දේවල් වලින් හැමෝම මිනිස්සු සමානයි කියන එක පැහැදිලි වුණා. එතකොට අර අන්තවාදීන් කරන දේවල් වලට අපේ සහෝදර මුස්ලිම් ජනතාවගේ කිසිම සම්බන්ධයක්වත් ඒගොල්ලන්ගේ අනුදැනුමක්වත් නැති බව. ඇත්තට මම ෆස්ට් ටයිම් මම පල්ලියක් ඇතුළට ආවේ. ඒ ආපු අවස්ථාවේ මාරම දේවල් ටික ඇත්තටම වෙලාවත් බදි. ඇත්තරම් බැලුවොත් තව ගොඩක් කියලා ඉන්න තිබ්බට හොඳයි කියලා තිතුරා. ඇත්තටම ඉස්ලාම් පල්ලියක මුස්ලිම් පල්ලියක මොකද්ද වෙන්නේ සහ ඒ දේවල් වල මොනවද වගේ රිචුවල් සහ ඒ දේවල් අපිට ඇත්තටම අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ තත්ත්වයක් එක්ක මේ වගේ දෙයක් කරපු එක මම කියන්නේ අපිට මාරු විදිහට වටිනවා. අපි ඇත්තටම රාජ්‍ය නිලධාරීන් විදිහට මම හිතන්නේ මේක මුළු ලංකාවේම වල කරන්න ඕනේ වැඩක්. මේක ඇත්තටම ලොකු අවස්ථාවක්. අපි කවදාවත් මේ වගේ තැනකට මම ඊට කලින් ඇවිල්ලා නැහැ. මේ ඇත්තට තියෙන දේ ස්ට්‍රක්චර් එකේ පවා හරීම අමුතු හිතට වෙන ලොකු වෙනස්කමක් තියෙනවා අපිට. මම සිංහල බෞද්ධ කෙනෙක්. ඉස්ලාම් ආගමේ මෙච්චර දේවල් තියෙනවා කියලා ඇත්තටම අපි දැනන් හිටියේ නැහැ. දැන් අපි හිතන් හිටියේ අර ෆීමේල් අයදී වහගෙන ඉන්න එක. ඊට පස්සේ ඇත්තටම අපිත් අහලා තියෙනවා ගොඩක් එඩියුකේෂන් එක ගොඩ ලිමිට් කරලා තියෙනවා කියන එක. ඒකට අපි දැකලා තියෙනවා ලොකු තැන්වල කන්සල්ටන්ට්ලා පවා ඉන්නවා ෆීමේල් කට්ටිය. ඉතින් ඒ ගැන ඉතින් ලොකු අයිඩියා එකක් ගත්තා. ඒක ඉතින් වෙනස්ම දෙයක් ඇත්තටම ජීවිතේට වෙනස්ම අත්දැකීමක්. හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් ලබාගත්ත කියලා තමයි කියන්නේ. හිතන් ඉන්න දේ නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඇවිල්ලාම තමයි බලන්න ඕනේ ඉතින්. ඔබගේ ප්‍රදේශයේ මෙවැනි වැඩසටහන් පැවැත්වීමට නම් ඔබ නිදා පදනම අමතන්න.